ඕනම කෙනෙක් සංගීතයට ගොඩක් කැමති. සින්දු අහන්න, සින්දු කියන්න, ගීත ගායනා කරන්න මේ එක දේවල් වලට ගොඩක් අයට විවිධ දස්කම් තියෙනවා. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද ගීතයකට අපේම මියුසික් ට්‍රැක් එකක් ඇඩ් කරගන්න කියලා. මෙන්න මේ පේනා වගේ රීමික්ස් මියුසික් එකක් තමයි මං අද හදාගන්න යන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම යන්න ඕනේ ඔයාලගේ Play Store app එකට. දැන් මෙතන සර්ච් කරගන්න BandLab කියලා. BANDLAB. එතකොට එන මේ රතු පාට අයිකන් එකක් තියෙන මෙන්න මේ BandLab app එක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මට අප්ඩේට් එකක් විතරයි තියෙන්නේ. ඉතින් මම දැන් අප්ඩේට් කරගන්න. දැන් BandLab app එක ඕපන් කරගත්තාම මෙන්න මේ home ඉන්ටර්ෆේස් එක එනවා. එතන පල්ලෙහා රතු පාට ප්ලස් බටන් එක ක්ලික් කරන්න. දැන් මෙන්න මේකේ ගොඩක් මේ වැඩ තියෙනවා. virtual instrument තියෙනවා, voice add කරගන්න, ගිටාර්, බේස් ගිටාර් ඕනම එකක් ගහන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන පල්ලෙහා තියෙන open studio කියන රතු පාට එකට යන්න. මල්ලක දැන් තියෙනවා කිසිම මියුසික් එකක් නැති ගීතයක්. මම දැන් මගේ browser එකෙන් ඒක open කරගන්න. ඒකට මේ පහළ තියෙන import file ගිහිල්ලා එතනින් අපිට අවශ්‍ය audio එක add කරගන්න ඕනේ. audio එක import වෙනවා. හරි දැන් මේ තියෙන්නේ ඒ audio එක තමයි. දැන් මේකට තමයි අපිට අපේම කැමති මියුසික් එකක් add කරගන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් මේක අහලා බලමු. ඔයාලට ඇහෙන්න ඇති ඔය කිසිම මියුසික් එකක් ඒක යන්නේ නැහැ කියලා. ඉතින් අපි දැන් එකින් එක මේවා කොහොමද ඇඩ් කරගන්නේ කියලා බලමු. මම ට්‍රැක් එකේ කලර් එක ටිකක් වෙනස් කරගත්තා මට ටිකක් අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ වන් පැත්තේ ප්ලස් බටන් එක ක්ලික් කරන්න. මේ ලිස්ට් එකෙන් අපි බලලා දෙන්න ඕනේ අපි වොයිස් එකක්ද ඇඩ් කරගන්නේ නැත්නම් ගිටාර් පාර්ටයක්ද නැත්නම් DJ කරන්න යනවා වුණා හරි දෙයක් නැත්නම් ඩ්‍රම් සෙට් එකෙන් ගහන්න දෙයක්ද වගේ කැමති දෙයක් තෝරලා දෙන්න තමයි තියෙන්නේ. මම මෙතනින් virtual instrument එක තෝරගන්නවා. මට ඩ්‍රම් පෑඩ් එක ගන්න ඕන නිසා. එතකොට මෙයාලා මෙතනින් දෙනවා මොකද්ද ඕන ඩ්‍රම් පෑඩ් එක නැත්නම් පියානෝ වර්ග මොනවද ඕනේ, ගිටාර් වර්ග ගොඩක් තියෙනවා, සෑහෙන ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් මෙතන තියෙනවා. මම මේක තෝරගන්නවා. මෙතනින් ඊට පස්සේ ඉතින් අපිට ඒ සින්දුවේ විදිහට ඩ්‍රම් එක ගහලා ට්‍රැක් එක ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. පහළ තියෙන රතු පාට රවුම ටච් කරපුවාම අපිට ට්‍රැක් එක රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා. හරි මියුසික් එකේ මුල පටන් ගන්නම නම් මම රෙකෝඩ් කරගත්තා. මේ රතු පාට පොඩි කොටසක් තියෙන්නේ මුල පටන් ගන්න තමයි. සම්පූර්ණ මියුසික් එක මම හදන්න යන වීඩියෝ කරොත් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඒ නිසා මම ඒ කොටස ඔයාලට ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඔන්න හරි මම දැන් ඉතින් සියලුම මියුසික් කොටස් ටික ඇඩ් කරගත්තා. දැන් මේ අපි හදාගත්ත මියුසික් එක සේව් කරගන්න තමයි තියෙන්නේ. මේක සේව් කරගන්න මේ උඩ තියෙන ක්ලවුඩ් එක වගේ අයිකන් එක ටච් කරන්න. එහෙම නැත්නම් මෙතන සේව් දෙන්න. එතකොට ඔයාලට මැසේජ් එකක් එනවා සේව් වුණා කියලා. අපි දැන් බලමු මේ සේව් කරගත්ත මියුසික් එක කොහෙටද ගියේ, අපි කොහොමද මේ මියුසික් එක ගන්න කියලා. මේ විදිහට හෝම් එකේ ඉන්නකොට යන්න මේ කෙළවරේ තියෙන ෆෝල්ඩර් වගේ අයිකන් එක ටච් කරන්න. ඒක ගියාම මේ අන්තිමට කරපු එක තමයි අපිට උඩින්ම පේන්න තියෙන ප්‍රොජෙක්ට් එක. එතන ඒ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න. එතනදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් බටන් එකක් අන්න එක ටච් කරන්න. ඔඩියෝද වීඩියෝද ඉමේජ් කියලා අහනවා. ඔඩියෝද හරියන්නේ. එතකොට මේ මියුසික් එක අපේ ෆයිල් වලට සේව් වෙනවා. මෙතනින් අපිට ඕන ෂෙයා කරන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු අපේ අන්තිම අවසාන අවුට්පුට් එක මොකක් වෙයිද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක නතර කරන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එකේ මොනවා හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, යාළුවන් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.